heart beats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? Hi ළමයි, good morning. අද මම ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්න පළවෙනි vlog එක මම voice over කරන. ඉතින් මම අද උදේම නැගිටලා මේ ලෑස්ති වෙන්නේ අපේ ඉස්කෝලේ ලැන්ග්වේජ් ස්කූල් එකේ අන්තිම දවස අද. ඉතින් ඒක මතකයක් විදිහට තියාගන්න ඕන හින්දා මම හිතුවා අද vlog එකක් කරන්න. මුලින්ම ඉතින් මං උදේම හැරුණා. අපිට වෙනදට වඩා පරක් වෙලා තමයි ඉස්කෝලේ තිබ්බේ. ඊට පස්සේ මම මූණකට එහෙම හොදගෙන මං උදේට කන කෑම ලෑස්ති කරගත්තා. ඔය වගේ පොඩි නිකන් පීස් එකක් වගේ එකක් තමයි මං හදාගත්තේ, බ්‍රෙඩ් පීස් එකක් වගේ. ඊට පස්සේ මම කොෆි එක. ඊට පස්සේ මේක තමා මගේ ඩ්‍රෙස් එකේ වුණාට මේ ස්කර්ට් එක මම ඕක ඇඳලා උඩ බ්ලවුස් එක මම වෙනස් කරනවා මගදී. මොකද සෙට් උනේ නෑ ඒ ටික. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. හරි. මම මේ ටික මේ ස්පීඩ් කරලා යවලා තියෙන ළමයි. මං ඉතින් ඔය මං පොඩ්ඩක් මේකප් එකක් දාගන්න එකක් තමයි තියෙන්නේ. මුලින්ම ඔය ක්‍රීම් එක ලෝෂන් එකක් ඕක ඒක ගාලා ඊට පස්සේ චුටි ඉතින් මේකප් එකක් දාගෙන ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් බලන්න ඕගොල්ලෝ. අපිට මේ සොත්සුගියෝෂිකේකේ කරන දේවල් අපිට ඉගෙනුවා. ඊට පස්සේ අනොතන අපිට ඊට පස්සේ අර පොඩි චූටි පාටි එකක් දුන්නා. පාටි එකක්ම නෙමෙයි මේක. මේ ජපානයේ තියෙන ඔය රස කැවිලි වර්ගයක් ගෙනහලා අපිට ඒක කන්න දීලා ඊට පස්සේ මේ අපිට පස්සේ ආපු අයට කිව්වා මේ
අර මොනවද අපි ගැන පොඩි දෙයක් ලියන්න කියලා. එන්නේ වගේ පොඩි දේවල් ටිකක් කරා. ඊට පස්සේ ඔය තියෙන මම අර කියපු මේ රස කැවිලි මෙහි තියෙන මේ මට ඒකේ නම මතක නැහැ. මෙහි තියෙන ෆේමස් කෑමක් නෙමේ. ඒක ට්‍රැඩිෂනල් කෑමක් කියලා තමයි කිව්වේ. ඔන්න ඕවා මං ගත්තේ ඔය ස්ට්‍රෝබෙරි එක. ඕක ඇතුලේ හෙන්න ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන්නේ. වටේ නිකන් පැණි රස මේ මොනවද හාල් පිටි වලින් හදපු ඇලෙන මේකක් වගේ තියෙන්නේ වටේ. ඒක නම් කන්න බෑ මං ස්ට්‍රෝබෙරි ගෙඩිය විතරයි කෑවේ. ඊට පස්සේ ඔන්න ඕකත් රහයි. ඕක ඇතුලේ තිබ්බ චීසුයි හොයිපු මොකද විපින් ක්‍රීමුයි. ඒකත් මෙහි අර ට්‍රැඩිෂනල් කෑමක් වගේ. හැමෝටම දුන්නා ඉතින් සොත්සිගියෝ වෙන අයටයි වෙන්නේ නැති අයට හැමෝටම පොඩි පාටි එකක් වගේ දුන්නා. ඉතින් ඔන්නෝම තමා මගේ ඉස්කෝලේ අන්තිම දවස් ඉවර වුණේ. thank you බලපු හැමෝටම bye. මේ තියෙන මං ඔය ගත්ත ෆොටෝ ටිකක් ඒ ටිකත් බලන්න. bye. මාව subscribe කරලා තියාගන්න.